හායි ගයිස් ඔන්න අද අපි ගෙදර වත්තේ හිටවලා තිබුණ ලීස් ගහකුත් කපාගෙන රස කෑමක් හදන්න තමයි හදන්නේ. ඉතින් අපි ලීස් ගහත් කපාගෙන කැරටුත් සුද්ධ කරලා කැරටුත් පොඩියට කපාගෙන මේ හදන්න යන්නේ ඕට්ස් වලින් රස කෑමක්. ඉතින් ඕට්ස් කියන්නේ ඩයට් කරන අයට ඒ වගේම ෂුගර් කොලෙස්ටරෝල් තියෙන අයට ඉතාමත් හොඳ කෑමක්. ඉතින් අපි මේකට ගත්තා කැරට් බෝංචි ගත්තා ඒ වගේම ලීස්. ඉතින් මේ ඔක්කොම හොඳට කපා ගන්න ඕන පොඩිවට. සාමාන්‍යයෙන් අපි අර කොත්තුවකට රයිස් එකට දානවා වගේ පොඩිවට කපා ගන්නවා. ඊට අමතරව අපි තව මේකට බිත්තරයකුත් එකතු කරගත්තා. කැරට් ලීස් බෝංචි වලට අමතරව අමු මිරිස් ලූණු තක්කාලි දානවා නම් තක්කාලි එකතු කරගන්නත් පුළුවන්. සුදු ලූණු කරපිංචා රම්පේ ඔන්න ඔය ටික තෙලට දාලා ටෙම්පරාදුව හදා ගන්න ඕනේ. ඉතින් ඒ ටික රත් වුණාම මේ විදිහට ලූණු දාලා ඊට පස්සේ අපි කපාගත්ත අනිකුත් දේවල් කැරට් බෝංචි ලීස් ටික තෙලට දාලා ඒ ටික ටෙම්පරාදු වෙනකම් පොඩි වෙලාවක් තියන්න ඕන. දැන් අපි කැරට් ටික එකතු කරගත්තා. ඉතින් කැරට් ටික ටෙම්පරාදු වෙලා පොඩි වෙලාවක් යනකොට බොන්ච් ටිකක් දාගත්තා. ලීක්ස් වගේ දේවල් අපි සාමාන්‍යයෙන් ටෙම්පරාදු දාද්දී අන්තිමේට එකතු කරගන්නේ. මොකද ඒ වගේ අර ගොඩ වෙලාවක් ඉතින් මේවා වෙන තරම් දෙයක් නැහැනේ. හරි ඊට පස්සේ අපි කැරට් බෝංචි ටිකයි අමු මිරිස් රම්පේ කරපිංච ඔන්න ඔය ටික එකතු කරගත්තට පස්සේ මේකට මිරිස් ටිකක් එකතු කරගන්න ඕනේ. මිරිසුයි කෑලි මිරිස් ලුණු ටිකක් කහ ටිකක් දාලා ආයෙ චුට්ටක් තෙලේ මේ රත් වෙන්න අරින්න ඕනේ. ටෙම්පරාදුව දාගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අපි යන්නේ බිත්තරේ එකතු කරගන්න. ඉතින් බිත්තරේට මම වෙනම ගම්මිරිස් ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාලා තමයි එකතු කරගත්තේ. අපේ අර ටෙම්පරාදුවටම තමයි මේ බිත්තරෙත් දාගන්නේ. ඉතින් හොඳට ඊට පස්සේ ආයේ බිත්තරේ ටෙම්පරාදු ටිකයි කලවම් කරගන්න ඕන. ඔන්න අන්තිමේට අපි දැන් මේක අර බාන්න ඕන මෙන්න ලං වෙද්දි තමයි ලීක්ස් දාන්න ඕන. හැබැයි මේක නම් පොඩි වෙලාවක් යනවා. මොකද අපි ඕට්ස් ටිකත් චුට්ටක් තැම්බෙන්න ඕන. ඒ හන්දා ලීක්ස් ටික දාලා අන්තිමේට අපි ඕට්ස් ටික එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඕට්ස් කියලා ග්‍රෑම් 100ක් තමන්ට අදාළ ඒ කියන්නේ කන්න පුළුවන් ගානට වගේ ගත්තනම් හරි. දැන් අපි ඕට්ස් ටිකක් දාලා මේ ටෙම්පරාදුවටම කලවම් කරගන්නවා. මේක චුට්ටක් තැම්බෙන්න ඕන ඕට්ස් ටික. ඕට්ස් වලින් තව එක එක જાතියේ කෑම හදනවා. ඉතින් ඩයට් කරන අයට ගොඩක් මේ ඕට්ස් වලින් ප්‍රයෝජන තියෙනවා. හරි ඊට පස්සේ අපි ඕට්ස් ටික එකතු කරලා මම මේකට පොඩි උණු වතුර චුට්ටක් උණු වතුර පොඩ්ඩක් දාගත්තා. මොකද ඕට්ස් ටික තැම්බෙන්න ඕන හන්දා. ඒ අතරේම ඔයාලා දකින්න ඇති අපි මේකට චිකන් කපාගත්ත චිකන් කෑලි ටිකත් ඒ කියන්නේ බැදලා මේ බැදලා තිබුණ චිකන් තමයි චූටි කෑලි වලට කපලා කඩලා මේකට එකතු කරගත්තේ. ඔන්න ඉතින් අපේ දැන් ඕට්ස් කොත්තුව රෙඩි වෙලායි තියෙන්නේ. අපි ඉතින් බිත්තරයි චිකනුයි දාලා තමයි මේ ඕට්ස් කොත්තුව හදාගත්තේ. උණු වතුර ටිකක් දාන්න ඕන පොඩ්ඩක් අර ඕට්ස් එක මේ තැම්බිලා එන්න ඕන හන්ද නැත්තම් පොඩ්ඩක් අර ඒක අමු ගතියක් හිටිනවා. ඉතින් ඔන්න ඔහම තමයි අපි ඕට්ස් කොත්තුව හැදුවේ. අන්තිමේට ඉතින් අපි මේකට සෝස් ටිකක් දාලා කන්න ගත්තා. මේ වගේ තවත් වීඩියෝ බලා ගන්න දිගින් දිගටම ඔයාලා අපිත් එක්ක රැඳී සිටින්න. ඉතින් අපේ channel එක subscribe කරලා නැතිනම් subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා.